ජීවිතේ අපි දිනයිද පරාද වේද කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි අපි මැරෙන්න ඕන උත්සාහවන්තයෙක් විදියටවත්. මම මුලින්ම ලෝඩ් එක පටව ගන්නවා. ඉතින් මේ ලෝඩ් එක කිලෝමීටර් 850ක් විතර දුරයි. හාල් තමයි පටවන්නේ, ටිකක් බර ලෝඩ් එකක් මේක. මම මේ වීඩියෝ එකේදී මේ ෆීල්ඩ් එකට ආස කෙනෙක්ට, ඒ කියන්නේ මේ ට්‍රකින් ෆීල්ඩ් එකට එන්න ආස කෙනෙක්ට වැදගත් වෙන කරුණු ටිකක් සහ මම මේ සෞදි අරාබියාව වලට එද්දි මට දැනගන්න අවශ්‍ය වෙච්ච කරුණු ටිකක් මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ව්ලොග් එකකින්. ඉතින් සහ මගෙන් අහපු ප්‍රශ්න වලටත් දෙක තුනකට මම මේකෙදි උත්තර දෙයි සහ සමහරක් ඒවා මට මිස් වෙයි. ඉතින් මම තව ව්ලොග් වලින් හරි මට මතක් වෙන අවශ්‍යම කියලා හිතන කරුණු මම කියන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ආයුබෝවන් වෙන්න ඕන හැමෝටම. ඉතින් ට්‍රකින් විශ්ම YouTube channel එකට ඔයාලා පිළිගන්නවා. ඒ වගේම මම subscribe කරලා මට support එකක් දෙන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, හොඳ සහ අඩුපාඩු සහ ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඒවා comment කරන්න. ඉතින් අල්බයික් එකක් තිබ්බන් මේ අල්බයික් එකෙන් මේවා කන්න මාර මහසයි හරිද? ඒ හින්දා මම මේකක් කරන් ආවා දවල්ට කන්න. රට ගැන කියනවා නම් සෞදි අරාබියාව කියන්නේ හරි ලස්සන සුන්දර රටක්. මොකද මම ඒක දකින්න මගේ ඇස් දෙකෙන් මම මේ සෞදිය වටේම යන නිසා. ඒක තමයි මේ රට නිසා අපේ ලංකා මිනිස්සු ගොඩාක් ගොඩ ගිහිල්ලා තියෙනවා. මේ ජොබ් එකේ කියන්නේ සැප වගේම කට්ටත් ඒ වගේම තමයි. ඒ කට්ටත් හරි ලස්සනට මේන්ටේන් කරන්න පුළුවන් නම් සහ මේ නීතියට ගරු කරලා ජීවත් වෙන්න පුළුවන් නම්, නීතිය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි, අපි ඒකට ගරු කරන්න ඕන දෙයක්. ඒ නීතියට ගරු කරලා නිහතමානී විදියට ජීවත් වෙන්න පුළුවන් නම් සෞදි අරාබියාව කියන්නේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට හරි ලස්සනට ගේමක් ගහලා ජීවිතේ දිරන්න පුළුවන් රටක්. ගන්න බඩු ගන්න ගියා. මේ ගන්න ගියාට වැඩ නැති වෙන පාටක් තියෙන්නේ. මේ ලෝඩ් එක බාන තනින් කතා කරනවා. හෙට ලෝඩ් එක බාන්න ඕනලු ඉක්මනට එන්න කියලා. මේ කිලෝමීටර් 800ක් විතර යන්න ඕන ලෝඩ් එක බාන තැනට. හෙට උදේ බාන්නත් ඕන ලෝඩ් එක. ඉතින් අපි බලමු යන්න පුළුවන් වේද කියලා. ගොඩක්ම අපේ මයින්ඩ් එකට වැටලා තියෙන්නේ මේ රටට ආවොත් දුක් විඳින්න වෙනවා, කට්ට කන්න වෙනවා එහෙම. හැබැයි ඉතින් දුක සහ කට්ට ඒ වගේම සැපත් විඳින්න පුළුවන් මේ රටේ. ඔය හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ රටට එන ජොබ් කැටගරි එක අනුව. හැබැයි මේ ෆීල්ඩ් එකේ දුක සහ සැප තීරණය වෙන්නේ එන කම්පැනි අනුව. අපි එන කම්පැනි ගැන අපි 100,000 වාරයක් හොයලා බලලා තමයි අපි එන්න ඕන. කන්නම හරි ගන්න නැවතුව. ඉතින් මේ ෆීල්ඩ් එකට අවශ්‍ය කරුණු ටික මම ඉක්මනට කියාගෙන යන්නම්. ඕන නැති කෙනෙක් ස්කිප් කරන්න. ශවර්ම කන්න මාර මාසයි. හරි, මුලින්ම මම කියන්නම් මම මෙහාට ආවේ කොහොමද කියලා. මොකද ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මං ආපු ඒජන්සිය මොකද්ද, කියන්නේ එන්න කීයක් ගියාද, ඒ වගේ විස්තර ගොඩක් අහලා තිබ්බා. ඉතින් ඒකට මට මතක් වෙන විදිහට උත්තර දෙන්න. මේ මම මෙහාට ආවේ අප්පච්චි මට වීසා කියන්නේ වීසා 5ක් එවුව ලංකාවට. ඒකෙන් තමයි මම ආවේ. හැබැයි ඒ වීසා 5 එව්වෙත් ඒජන්සි එකට. හරිද? ඒ කියන්නේ මෙහාට එන්න ඩිරෙක්ට්ලි එහෙම වීසා එව්වා කියලා එන්න මම දැනගෙන හිටියේ නෑ ඇත්තටම කොහොමද කියලා. හැබැයි මෙහාට ආවට පස්සේ තමයි මට ඒක තේරුනේ. එහෙම එන්න පුළුවන්කමක් තියෙනවා කියලා වීසා එව්වට පස්සේ. හැබැයි ඒජන්සි එක්කෙනා අප්පච්චි වීසා 5ක් එවලත් මගෙනුත් ලක්ෂ 4.5ක් විතර ගත්තා. කියන්නේ මට ඒක නිසා මට ඒජන්සි නම කියන්න බෑ. ඉතින් මේ ලංකාවේ ඒජන්සි ගොඩක් එහෙම තමයි. මේ ලංකාවේ ඒජන්සි වල තත්ත්වය ඔක තමයි. හැම එකම මම එහෙමයි කියලා කියන්නේ නැහැ. හොඳ ඒවත් ඇති. ඉතින් මම ආවේ අප්පච්චි එක්ක වීසා එකට. සෞදි අරාබියාව වලට එන්න කීයක් යනවද කියලා. ඒ කියන්නේ මෙහෙන් කවුරු හරි වීසා එකක් යවුවොත් යන්නේ පුරම ලක්ෂ 3ක් හෝ 3.5ක්. ඒජන්සියක් කරා යනවා නම් මම දන්න විදියට ලක්ෂ 5ක් විතර යනවා.
මේ ඉතින් අවුලන්න ලක්ෂ 5ක් ගියත් කම්පැනි හොඳයි නම් ඒක ලක්ෂ 5 යන්න පුළුවන් ඔයාලට. ඒජන්සි වලින් එනවා නම් හොයලා බලලා සල්ලි දෙන්න අපි එන කම්පැනි මොකක්ද කියලා. කම්පැනි තත්ත්වයේ කම්පැනි ඉන්න කෙනෙක් කොහොම හරි කන්ටැක්ට් කරගෙන කම්පැනි තත්ත්වය අහගන්න අනිවාර්යෙන්. කම්පැනි අවුල් නම් අමාරු වෙනවා ජොබ් එක කරගෙන යන්න. ජොබ් එක එපා වෙන්නේ නැතුව ආසාවෙන් කරන්න නම් කම්පැනි හොඳ වෙන්න අනිවාර්යෙන්. ප්‍රශ්නයක් ආදී 5-6 දිනෙකම දැන් ලංකාවේ තියෙනවනේ කෝස් ට්‍රේඩර් ලයිසන් එක ගන්න. ඉතින් මගේ මතේ මං කියන්නේ කරන්න මොනවද කියලා අහපු කට්ටියට මගේ මතේ කියන්නේ ඔයාට ලර්නර්ස් එකෙන් ට්‍රේඩර් ලයිසන් එක ගන්න පුළුවන් නම් ඔයා ඒක කරන්න ඕනේ නෑ. මොකද ලර්නර්ස් එකේ ට්‍රේනින් එකක් දෙනවනේ. ඔයා ඒකෙන් ගොඩ දා ගන්නවා නම් ඔයා ඒක කරන්න ඕනේ නෑ. හැබැයි මන් දන්නේ සමහරක් කෝසස් වල කියනවද කියලා කියනවනේ අපි අපේ තනින්ම අපි රටකට යවන්නම් කියලා. එහෙම තැනක් නම් ඒ කට්ටියම වෙන රටකට යවනවා නම් හොඳයි. එහෙම යවන්න පුළුවන්කමක් තියෙනවා නම් එයාලට හොඳයි. ඉතින් ඔයාලගේ මතේ ඔයාලා තීරණයක් ගන්න. මගේ මතේ මං කිව්වේ ඔයාට ලර්නර්ස් එකේ ට්‍රේඩර් ලයිසන් එක ගන්න පුළුවන් නම් කරන්න ඕනේ නැහැ කියන මතේ මං ඉන්නවා. ඇයි ඔයා යුරෝප් වලට try කරන්නේ නැතුව මේ වගේ රටකට ආවේ කියලා? ඇත්තම කිව්වොත් මම සාමාන්‍ය පවුලක ළමයෙක්. අප්පච්චි මෙහෙ වැඩ කරන්නේ. ඉතින් මේ මට ලක්ෂ 23ක් 24ක් 25ක ඉඳන් ගලා යන්න තරම් පුළුවන්කමක් තිබ්බේ නැහැ. එයාගේ සල්ලි වේදන් කළා දුක් මාංශිය මේ හම්බ කරපු සල්ලි වේදන් කරලා යන්න තරම් හිත දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම try කරා මුලින් ඇත්ත කියන්න ඕන. මම try කරා රුමේනියා වලට. මම අවුරුදු 2ක් බලන් හිටියා. එයා කියනවා ගන්නම් හෙට ගන්නම් එහෙම ඇද හිටියා. මටම හැතියා මං අප්පච්චිට කිව්වා අප්පච්චි මට වීසා ගන්න මං එන්නම් කියලා. ඉතින් කොහොම හරි මං ආවා. තව කාලා තිබ්බ මේ යුරෝප් වල ගන්න පඩිය මෙහෙ ගන්න පුළුවන්ද කියලා. ඇත්තරම බෑ එහෙම ගන්න. මම ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ලක්ෂ 2කමාරට උඩ පඩියක් දානවා. අර යුරෝප් වල වගේ ලොකු පඩියකට යන්න බෑ. ඉතින් මම ලංකාවේදී මං එච්චර සල්ලි හම්බ කරේ නැති නිසා ඉතින් මට ඒ ගාන මට හොඳටම ඇති. ඒක නිසා මම මෙහි ඉඳලා සල්ලි කීයක් හරි එකතු කරගන්න තමයි මං ආවේ මෙහාට. අපි ඊටු ටික මගේ යන ගමන් කතා කරමු. මට පරක් වෙලා තියෙන්නේ දැන්. මෙහි ට්‍රක් බෑන්ක් තියෙනවා. ඒ නිසා පාර ඇරපු ගම යන්න තියෙනවා හොඳයි. නැත්නම් ට්‍රැෆික් එක සෙට් වෙනවා. සිටියේ පැන ගන්න ඕන නිසා. එහෙනම් යමු. ඊට බහගෙන යන වෙලාව හරිම ලස්සනයි. සයික් කන්නාඩිය පේන පිටිපස්සේ. මම try කරේ මේ සෙට් එකේ යද්දි ගාඩ සන්සෙට් එක පෙන්නන්න. මොකද මාරම ලස්සනයි එතකොට. මං හිතාගෙන හිටියේ මේ මදීනාවල නිදාගෙන හෙට යන්න තමයි. ඒත් මට ඉමර්ජන්සි ලෝඩ් එකක් කියලා ඉක්මනට බාන්න ඕන. ඒ හින්දා යන්න ඕන මට. ඒ නිසා මට මේ බ්ලොග් එකෙන් එක් කරන්න බැරි වෙයි. හරිම ලස්සනක් තියෙන්නේ රිසෙට් එකේදී ඉර බහිනවා බලද්දි. තෙල් ගහන්න ආවා. කවුරුවත් නැහැ මේ. මොකද මේ නෝම්බි අරින ටයිම් එක නිසා කට්ටියම යරින්න ගිහිල්ලා දැන් රාමසාන් නිසා ඉන්න යනවා. තෙල් ගහගෙන යන්න ඕන. වාත් හිතුවා කන්න. උතන කඩයක් තියෙනවා. හොටල් එකෙන් කෑමක් අරන් එනවා. වියාගන්න ටයිම් එක සෙට් උන්නේ නැහැ. වියාගෙන හිතාගෙන ආවට. අරන් ආවා යාළුවනේ. කන්න අරන් ඇවිල්ලා කටවාදක 3ක් අද්දි බලන් ඉඳලා පොම්පේ වැඩ කරන අය ආවා. කාලා ඉවරයි දැන්. තෙරුත් ගැහුවම තව කිලෝමීටර් 475ක් වගේ තමයි යන්න තියෙන්නේ මට. ඉතින් මෙහි කෑම ගැන කිව්වොත් අපිට කඩවල වලින් කන්න පුළුවන්. ඊට වඩා හොඳයි. හොඳම ක්‍රමය තමයි උයාගෙන කන එක. අනික කඩවලින් කනට බඩව පිරෙන්නේ නැහැ. අපිට ඕන රහ නැති නිසා. ඉතින් මට උයා ගන්න ටයිම් එක සෙට් වුණේ. එළිය උයන එක හරි නෑ මේ කට්ටියට පේන්න දැන් රමසාන් නිසා. ඉතින් දැන් හෙට උදේට තමයි උයා ගන්න වෙන්නේ මට. හෙට උදේට උයා ගන්නවා වේල් දෙකකට වගේ හරියන්න. එහෙම තමයි කන්නේ අපි. ගොඩක් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා මෙහි කන්නේ එහෙමයි. තව කඩිනුත් කන අවස්ථා නැතුවම නෙමෙයි. සමසමව ඉතින් කඩිනුත් කන උයාගෙන කනවා. මොකද හැමතිස්සෙම අපිට උයන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා. මෙහි
මෙහි ලැන්ග්වේජ් එක ඇරබික් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ඇරබික් වලට හුරු වෙන්න මාස 8ක් වගේ කාලයක් මට නම් ගියා. මට සාමාන්‍යයෙන් එද්දි පුළුවන්කමක් තිබ්බේ ඉංග්‍රීසි කතා කරන්න විතරයි. ඉතින් ඒක මහා ලොකුවට බෑ. සාමාන්‍ය ඔෆිස් එකක් ඇතුළට ගිහිල්ලා ලෝඩ් එකක් අරගෙන ඒක බාන තැන කියන්නේ ඒක ඔෆිස් එකේ ඇතුලේ වෙන ටික් කරගෙන කතා කරලා පුළුවන්කමක් තිබ්බා. ඒ නිසා මට ප්‍රශ්නයක් වුණේ නෑ. මෙහි ලයිසන් එක හරියද? මෙහි ලයිසන් එක ගන්න ඕන කියන්නේ මෙහෙන් ගන්න ඕන අපි ලයිසන් එක මෙහි ලයිසන් එක තියෙන්න ඕන. ලංකා ලයිසන් එක පදින්න බෑ මේ. ඉතින් ඒක කම්පැනියෙන් අරන් දෙන්නේ අපි යන කම්පැනියෙන් ඒක අරන් දෙනවා. සමහර කම්පැනි වලින් පඩියෙන් කැපෙන්න තමයි ඒක අරන් දෙන්නේ. ටික 3000ක් විතර යනවා මම දන්න විදියට. ඉතින් අපේ කම්පැනි නම් කපා ගත්තේ නෑ ඒක. L එක තමයි ට්‍රයල් එකට ගහන්න ඕනේ. L එක ගහන්න ඕනේ. අපි නම් L එක ගහුවේ ට්‍රයල් එකට. තව තියෙනවා අපි ලංකාවේ ඉරි ගහනවා වගේ පේපර් එකක් ලියන්නේ. ඒ වගේ මෙහි කම්පියුටර් වලින් එක්සෑම් එකක් තියෙනවා. ඒකත් පාස් වෙන්න ඕන. එහෙම තමයි ලයිසන් එක අරන් දෙන්නේ. ඉතින් ලයිසන් එකයි අකාම එකයි හදනකම් කොහොමත් අපිට එන කම්පැනියේ මාස 3ක් 2ක් හෝ 6ක් වගේ කාලයක් ඉන්න වෙනවා. අපිට නම් ඒ කාලය තුලත කෑමට බීමට කම්පැනි සල්ලි දුන්නා. මම දැන් මේ ලෝඩ් එක බාන තැනට ඇවිල්ලා ඉන්නේ. රැට ගත්ත කෑම එකේ මං චුට්ටක් කාලා ඉතුරු කරගත්තා. මොකද ගොඩක් කෑවම රැට එලවන්න අමාරුයි නිදිමත එන නිසා. දැන් පාන්දර 2යි. මං ලෝඩ් එක බෑවා මේ බාපු ගමන් මං හිතුව යා ගන්න ඕන ගියා. මොකද ඊයේත් මං දවල් වරුව මගේ බඩගින්න ආවේ. මම සෝඩිස් කකා. මේ දවස්වල රාමසන් නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් කඩවල කෑම තියෙනවනේ. මට ඉතින් අම්මා මතක් වුණා. මම ජීවිතේ හිතුවේ නෑ මට මෙහෙම තනියෙන් වියා ගන්න වෙයි කියලා. මම ඉගෙන ගත්තේ සීමන් කෙනෙක් වෙන්න මුලින්. කොහොම හරි මට ඒ හිනේ හැබෑ කරගන්න බැරි වුණා. ඒක උනේ අපි ආශ්‍රය කරන අපි නොගලපෙන මිනිස්සු ආශ්‍රය කරද්දී දන්න නැතු සමහරක් අපේ හින අපිට අතරින්න එනවා. හැබැයි අපි කොච්චර මොන දේවල් කොහොම කරත් අපිට ලැබෙන්න තියෙන හොඳම දේ. අපි ඒකෙන් සතුටු වෙන්න ඕන. අනික අපි බලාපොරොත්තු වෙන කිසි දෙයක් මට නම් ලැබිලා නැහැ. මට ලැබුණ හැමදේම මට ලැබුණේ හරි අහම්බෙන්. අපිට හැමතිස්සෙම නවත්ත උයන ටයිම් එක නැති නිසා මේ අපි වේල් තුනකට වගේ හරියන්න උයා ගන්නවා. සමහරක් කට්ටියන හත් කර කන්න බැරි කට්ටිය එහෙම ඉන්නවනේ. ඉතින් මට නම් එහෙම අවුලන්නේ නැහැ. මගේ අම්මා මිඩ්ඩයිෆ් කෙනෙක්. හරිද? මගේ තාත්තා පඩි කන හටන හිටියේ. අක්කයි මමයි තමයි පවුලේ ඉන්නේ. ඉතින් අම්මා වේලක් උදේ වියලා ගියට පස්සේ අම්මා එන සමහර දවස් වෙන හවසට එන. ඉතින් සමහර දවස් තියෙන දවස වෙන්නේ නැති. ඒ වගේ වෙලාවට ඉතින් අක්කයි මමයි කෑම රත් කරන් කාලා මට හොඳට පුරුදුයි. මට එකකින් නම් අවුලක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක පුරු වෙලා තියෙන නිසා ජීවිතේ අපිව පොඩි කාලේ ඉඳන් පුරුදු මගේ මාව පොඩි කාලේ ඉඳන් මාව මේ දෙයට පුරුදු කරලා කියලා දැන් මට තේරෙනවා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මම පොල් සම්බල කන්න තමයි හදන්නේ. මේ මට මතක් වුණා මං අම්මට කොච්චරනම් කියලා ඇද්ද මේ අම්මේ මට පොල් සම්බල කන්න බෑ මොනවද මේ වෙලා තියෙන්නේ. මං කඩෙන් කනවා මට නම් කන්න බෑ කියලා. පව්. අම්මා ආපහු තාම මොනවා හරි මට හදලා දීලා තියෙනවා. අම්මා සලකපු විදිය මතක් කර එළිම නම් උන කණ්ඩන්න පුළුවන්. මොකද ගොඩක් යාම මතක් වෙනවා මට. අන්තිමට හැබැයි අපි පොල් සම්බල කන්න ආස වුණා රට ඇවිත්.